කොහොමද ඉතින් ඔයාලට අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා සකුරා හෝම් අපේ YouTube channel එකට ඔයාලා හැමදෙනෙක්වම ඉතින් ගොඩ දවසකින් මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුනේ ජපානයේ අලුත් පාපැදී නීති. එහෙම නැත්නම් ෆුඩ් බයිසිකල් වලට අලුතෙන් නීති හඳුන්වලා දීලා තියෙනවා. 2026 4වෙනි මාසයේ ඉඳන් ක්‍රියාත්මක වන පරිදි ඉතින් ඒ නීති මොනවාද කියලා ඔයාලට කියන්න තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අපි බලමු මොනවාද ජපානයෙන් හඳුන්වලා දීලා තියෙන අලුත් නීති කියලා. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. ඉතින් වීඩියෝ ගේන්න පොඩ්ඩක් පරක් වෙනවට සමා වෙන්න අපේ රැකියාවත් එක්ක බිසිකම නිසා තමයි වීඩියෝ ගේන්න පරක් වුණේ. හැමෝම ඇහුවා මොකද වීඩියෝ නැති කියලා. මේ ටිකේ පොඩ්ඩක් අපි බිසි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේවා කරන්නේ. නමුත් ඔයාලා එක්ක අපි හැමතිස්සෙම අපේ දැනුමුතුකම් අපි බෙදා ගන්නවා ඔයාලා හැමෝම එක්ක. ඉතින් අපි දන්නවා ගොඩක් ලංකාවේ ඉඳන් එන්න බලාපොරොත්තු වෙන සහ ඇවිල්ලා මේ ජපානයේ ඇවිල්ලා ඉන්න නංගිල මල්ලිලා ගොඩක් අපේ channel එක බලනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලන් ගොඩක් දැනුමක් ගන්නවා කියලා අපිට හැමතිස්සෙම මැසේජ් කර කියනවා. ඉතින් ඒකට අපි බොහොම ස්තුතියි. ඒ වගේම අපි කියන්න දේ ඔයගොල්ලත් ඔළුවට දාගෙන ඔයගොල්ලත් හරි මාර්ගයේ යන්න. එතකොට කාටවත් වරදින්නේ නැහැ කියලා අපි හිතනවා. ඉතින් අපි තවත් අදත් වැදගත් වීඩියෝ එකක් තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් දැනට ඇවිල්ලා ඉන්න සහ ලංකාවේ ඉඳන් ඊළඟ බැච් වලට ඉන්න නංගිල මාලිලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න සහ ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒකට හේතුව තමයි අපි කොයි කාගෙත් ජපානයට මුලින් ආපුවාම මුල්ම වාහනේ තමයි පුට් සයිකලේ. ඉතින් පුට් සයිකලේ අපි ලංකාවේ පදිනවා වගේ නෙමෙයි මෙහි නීති රීති ගොඩක් වෙනස්. ඉතින් අපි මේ පිළිබඳව ඔයාලට පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ආපු මුල් කාලවල වගේ නෙමෙයි දැන් නීති රීති හාත්පසින් වෙනස්. මේ 2026 ඉඳන් ඔයාලට දන්න අය දන්නවා ඇති 2024 ඉඳන්ම මේ ගැන රජයේ කතා වුණා නීති රීති වෙනස් කරනවා කියලා. ඉතින් දැන් 2026 4 වෙනි මාසේ ඉඳන් ඒ නීති රීති ක්‍රියාත්මක කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නිසා ඔයාලා මේ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න සහ ඔය ජපානයේ ඉන්න නංගිල මල්ලිලත් ඔයාලගේ ඉන්න යාළුවන්ට පවා මේ ගැන දැනුවත් කරන්න. ඉතින් අපි බලමු මොනවද මේ නීති රීති කියලා. නීති රීති ගොඩාක් තියෙනවා. ඉතින් මම එකින් එක ඔයාලට පැහැදිලි කරන්න. මුලින්ම තියෙනවා දැන් අපි දන්නවනේ පුට් සයිකලයක් මෙහි සාමාන්‍යයෙන් ඕනම පුට් සයිකලයක් රෑකට ලයිට් එකක් පත්තු කරගෙන තමයි යන්නේ. ඉතින් ඒක පුට් සයිකලයක් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මෙහි ඔයාලා දකිනවා ඇති හවස් වරුවට දුවන මිනිස්සු ඉන්නවා ඇවිදින මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් පවා කළුවරේ යන්නේ අතේ ලයිට් එකක් හරි අර මෙතන මේ රේඩියම් වගේ තියෙන එකක් මෙහෙම දාගෙන ඉන්න. එතකොට ඔය එතකොට ඒක අර කළුවරට ලයිට් එක වගේ කියලා පේනවා. ඉතින් ඒක අනිවාර්යයෙන් පයින් යන කෙනෙක් පවා නිකම්ම කළුවර යන්නේ නැහැ. ඉතින් මොකද ඇක්සිඩන්ට් එකක් වුණත් එයාලට ඉදිරිපත් කරන්න දේවල් තියෙන නිසා හැමෝම ගොඩක් අය ඒක දකින්න ඇති. ඉතින් ඒක නිසා ඒ වගේ තමයි පුට් සයිකලයටත් අනිවාර්ය කරලා තියෙනවා ලයිට් එක. ඉතින් ඔයාලා අපි දන්නවා ඩයිනමෝ කියන්නේ ඩයිනමෝ දාපුවාම සාමාන්‍යයෙන් පාගන්න කරන්න අමාරුයි. නමුත් ඒක දාගෙන යන්න මොකද මේ හැම එකකටම දඩයක් ගහනවා ඉස්සරහට. ඉතින් අපි දන්නවා අලුතෙන් ආපුවාම පුංචි දඩයක් වුණත් අපිට ඒක ලොකු ගාණක්. ඉතින් ඒක නිසා පුට් සයිකල් පදින කෙනෙක්ට ආර්ථිකය ඉතින් අමාරු නිසානේ ගොඩක් වෙලාට පුට් සයිකල් පදින්නේ. පුට් සයිකල් විතරක් නෙමෙයි. ඉතින් ජපානට මුල් කාලේ ආපු කෙනෙකුට ඉතින් හරි ඒක ලොකු ගාණක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ගැන දැනුවත් වෙලා ඔයාලා එහෙම දඩයක් නොකරන විදිහට මේවා ඉතින් අනිවාර්ය කරලා තියෙනවා බයිසිකලයේ යද්දි ලයිට් එක. ඉතින් ලයිට් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් දාගෙන යන්න. ඊට පස්සේ මම දැකලා තියෙනවා අනන්ත අපේ ලංකාවේ අය යනවා කලර් ලයිට් දැන් රෑකට එහෙම ගොඩක් දුරට දවල්ටත් එහෙම අපේ අය විතරක් නෙමෙයි ජපන් අයත් ඒක කරනවා මම දැකලා තියෙනවා. ඉතින් කලර් ලයිට් එකකදී රතු ලයිට් එක තියෙද්දි අපේ අය වාහන නැත්තම් යනවා අර ලංකාවේ පුරුදු වලට වෙන්නත් ඇති. ඉතින් ඒක ඇවිල්ලා මෙහෙ ඒක ඇත්තටම දමේ. ඉතින් ඒක නිසා ඒකටත් ඒවටත් මේ මං කියන හැම දෙයකටම දඩයක් නියම කරලා තියෙනවා.
ඉතින් ඒ කලර් ලයිට් එකකින් අපි වාහනයක යන්නේ අඩුම ගානේ පයින්වත් කලර් ලයිට් එකකින් ජපන් අය ගොඩක් අය කලර් ලයිට් එක කොළ වෙනකන් ඉන්නවා කොච්චර වාහන නැතත් ඒ කලර් ලයිට් එක මාරු වෙන්න. ඉතින් මම දැකලා තියෙනවා ලංකාවේ අය ඒ කිසි දෙයක් නැතකා ඔහේ වාහන නැත්තම් පයින්නවා. එහෙම නැත්තම් බයිසිකලේ කලර් රතු ලයිට් තිබ්බත් ඒගොල්ලන් කලර් ලයිට් එක මාරු වෙලා යනවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම කරන්න එපා. මොකද ගොඩාක් දුරට ඔය හන්දි හැම එකකම වගේ සාමාන්‍යයෙන් ජපානයේ කලර් කැමරාස් තියෙනවා. ඉතින් ඒවට පවා අහුවෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන් මේ රූල්ස් අනිවාර්යයෙන්ම ඕගොල්ලත් පිළිපදින්න. නැත්නම් ඕගොල්ලන්ට තමයි ජපානයේදී අපහසුතාවයටපත් වෙන්නේ. මොකද නිකම් පොලිසියෙන් අල්ලලා නිකා ඉන්නේ නැහැ. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම දැන් දඩයක් නිකුත් කරනවා. ඉතින් ඒක නිසා කලර් ලයිට් එක කොළ වෙනකන් ඉඳලා ඕගොල්ලන් මාරු වෙන්න. ඊට පස්සේ තියෙනවා අනිත් එක තමයි දැන් අපි රේල්වේ ක්‍රොසින් එකක් තියෙනවානේ. ඒ රේල්වේ ක්‍රොසින් එකේ දැන් මේක වැහුවට පස්සේ කොයි වෙලේකවත් මේක පාත් වුණාට පස්සේ කොයි වෙලේකවත් අර ලංකාවේ පුරුද්දට වගේ මෙහෙම පැනලා යන්න පාත් වෙලා ඒක නම් මේ ජපන් අයත් මේ කරන වෙලාව වීඩියෝස් එක මම දැකලා තියෙනවා. ඉතින් ඒක මේ කියන දේවල් ජපන් අයත් කරනවා. නමුත් සුළු කොටසක් විතරයිනේ. මේක ඒ කියන්නේ ඒක මම කියන්නේ මේ හැමෝම කියන එක. නමුත් 100ට එකක් දෙකක් මේ වැරදි කරන අය ජපන් අය ඉන්නවා. ඉතින් අපි මේක දාලා තියෙන ඉතින් ගොඩක් දුරට මේ පිටරට අයට විතරක් නෙමෙයි මේ ජපන් අයටත් එක්ක තමයි ඉතින් මේ රටට තමයි මේ නීතිය. ඉතින් ඒ රේල්වේ ක්‍රොසින් එක දාලා තියෙද්දි යටින් යන්න එපා. පුත් සයිකල් තල්ලු කරගෙන පවා තමන් පයින් උනත් යන්න එපා. ඒක අනිවාර්යෙන් ඒක ඇරෙනකම් ඉන්න. ඒකටත් දඩයක් නියම කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අනිත් එක දැන් මේ රටවල ඉන්න අය දන්නවා ගොඩක් මෙහෙ තොමාරේ කියලාද. ඒ කියන්නේ දැන් අපි වාහනයක් ලංකාවේ වගේ නෙමේ තන කොහෙන් හරි ඇවිල්ලා එක පාට මේන් රෝඩ් එකට දාන්න බෑ. ඕනම තැනක පාරක් වමට හරි දකුණට හරි දානවා නම් එතන අනිවාර්යෙන් මේ ජපානයේ නවත්තනවා. ඒකට කියන්නේ තොමාරේ කියලා. ඒ තොමාරේ කියන්නේ ස්ටොප් කියන එක තමයි. මොකද අර ලංකාවේ වගේ නම් ආපු ගමන් මේම කිසිම බැලිල්ලක් නෑ දානවනේ. ඉතින් දැන් මේම නෑ අනිවාර්යෙන්ම තොමාරේ කියන එක තියෙනවා. ඉතින් වාහනයක් නම් රෝද හතරම නවතින්න ඕනේ එතන. මොකද ගොඩාක් හන්දිවල පොලිසියෙන් හැංගිලා බලන් ඉන්න ඔය තොමාරේ එක අල්ලන්න. ඉතින් ඒක ඉස්සර තිබ්බේ වාහන වලට විතරක්. දැන් ඒක ඇවිල්ලා තියෙනවා බයිසිකලයට පුත්සයිකලයට පවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලන් තොමාරේ කියන තැන්වල අනිවාර්යයෙන්ම හැම ඕනම තැනක තොමාරේ කියන එක ගහලා තියෙනවා. බෝඩ් එකකුත් තියෙනවා. පාරේ තොමාරේ කියලා ජපන් වලින් ගහලා තියෙනවා. එතකොට ඒක අනුගමනය කරන අනිවාර්යයෙන්ම තමන් ඒ තොමාරේ කියන තැන්වල බයිසිකලේ නවත්තලා තමයි නැත්තම් මේ ස්ලෝ කරගෙන එහෙම නෙමෙයි අනිවාර්යයෙන්ම රෝද නවතින විදිහට නවත්තන්න ඕනේ. ඉතින් වාහනයක් වුණත් රෝද හතරම නවතින්න ඕනේ. නැත්තම් ඒක දඩයක් හැටියට තමයි. ඉතින් ඒක දැන් බයිසිකලයටත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තොමාරේ අනිවාර්යයෙන්ම තොමාරේ තැන්වල ඕගොල්ලන් පුත්සයිකලේ නවත්තලා යන්න. මේක පොලිසිය වාහන ඇති වෙලාවට නැති වෙලාවට නෙමෙයි හැම වෙලාවටම බලන්න. රැයක් දවාලක් නෙමෙයි. මොකද මෙහි සාමාන්‍යයෙන් දෙයක් කිව්වහම ඒක අනිවාර්යයෙන්ම පොලිසිය බලනවා. ඒක නිසා දැන් මම අනන්ත දැකලා තිනවා. දැන් එක එක තැන්වල පොලිස් වාහනේ කියන්නේ අපි හිතමුකෝ හරවන තැන් තියනවා කියලා ওই තැන්වල නවත්තගෙන අපිට නොපෙනෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ තැන්වල මම දැකලා තිනවා අනන්ත ජපන් අයට එහෙම දඩ ලියනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් තොමාරේ තැන්වල නවත්තන්න ඒකටත් දඩයක් නියම කරනවා. ඊට පස්සේ මම දැකලා තියෙනවා අපේ ලංකාවේ අය විතරක් නෙමෙයි. ඉතින් ඒක ජපන් අයත් කරනවා. දැන් වහින වෙලාවට එක අතකින් මෙහෙම කුඩේ අල්ලගෙන පුත්සයිකලේ පැද යනවා. ඉතින් ඕක ඉස්සර නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. නමුත් දැන් ඒකටත් ඉස්සර වෝනින් කරනවා. ඉස්සර වෝනින් කරනවා. ඒකටත් දඩයක් නියම කරනවා. මොකද ඒක එන භයානකයිනේ. මෙහෙම බයිසිකලේ අල්ලන් තනිය අතින් යන එක ටිකක් ඩේන්ජරස්. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් බැලන්ස් එහෙම පාරට වැටෙන්න අවදානමක් තියෙනවා. සහ ඉතින් ඒක භයානක නිසා මේව කළා තියෙනවා. ඒ වගේ ඉතින් බැලන්ස් නැහැ. දැන් මම වගේ අය මට නම් එහෙම තනිය අතින් යන්න බෑ කුඩේ අල්ලගෙන. බැලන්ස් නැහැ. ඉතින් ඒ වගේ අයට ප්‍රශ්නයක් නැහැ. එහෙම අරගෙන යන අයට ඉස්සරහට මේ ඒකටත් දඩයක් ඒ කියන්නේ පොලිසියෙන් දැක්කොත් අල්ලලා දඩයක් නියම කරනවා. ඉතින්
මම කියන්න අන්තිමට කොහොමගේ දඩයක්ද නියම වෙන්නේ කියන එක. ඉතින් ඒකට හොඳම දේ තමයි මෙහි තියෙනවා ඒකට කියන්නේ කප්පා කියලා. අපි කියන්නේ රේන් කෝට් කියලා. ඉතින් රේන් කෝට් සාමාන්‍යයෙන් බයිසිකල් පදින අය ගොඩාක් අය මහලොකු ගාණක් නැහැ රේන් කෝට් එක වැඩි වුණොත් සෙන් එකමාරක්. ඒ කියන්නේ 1500ක් හැකුවෙන් එකේ පවා තියෙනවා. ඉතින් මේ ඕගොල්ලන් ඒකක් අරගන්න. එකක් තමයි ඔයාලටත් හොඳයි තෙමෙන්නෙත් නෑ. අනිත් එක පහසුයි. නෝමලි බයිසිකලේ පදිනවා වගේ පුට් සයිකලේ පදිනවා වගේ ඔයාලට නෝමලි යන්න පුළුවන්. ඉතින් රේන් කෝට් එක මමත් පුට් සයිකල් පැදපු කෙනෙක් ආපු මුල් කාලේ අවුරුදු එකමාරක් තිබිලා තියෙනවා. මෙයත් එහෙමයි. ඉතින් අපි දෙන්නම ඒ කාලේ අනිවාර්යයෙන්ම රේන් කෝට් එක අර මේ ඉස්සරහා තියෙන මේ එකට දාලා තියෙනවා කොයි විලෙත්. මොකද වැස්ස අපිට කියන්න බෑනේ කොයි විලේ වහිද කියන එක. වැස්සට හිම වැටෙද්දී ඔය හැම දෙයකම අපි ඒක දාගෙන තමයි පුට් සයිකලේ පදින්නේ. ඉතින් ඒකටත් දඩයක් නියම කරලා තියෙනවා අනිවාර්යෙන්ම. ඕගොල්ලන් ඒකත් කුඩි ඉහළගෙන යන්න එපා. ඒකත් දැන් ජපානේ ඒකත් දමේ කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා තව අපි හිතමුකෝ දැන් පුට් සයිකල් දැන් යාළුවෝ වැඩ ඇරිලා යනවා ඉස්කෝලේ ඇරිලා යනවා දෙන්නෙක්. ඉතින් අපි කට්ටිය මම දැකලා තියෙනවා යාළුවෝ ඔක්කොම අපිත් පවා ගිහිල්ලා තියෙනවා එහෙම. ඉතින් මේ කට්ටියම එකට යනවා බයිසිකල් දෙක තුන එකට කයි එක ගහ යනවා. ඉතින් ඒකත් දමේ කරලා තියෙනවා. ඒ කියන්නේ එක ළඟ කතා කර හෝ එක ළඟ බයිසිකල් දෙකක් යන්න බෑ. ඒ කියන්නේ ස්පේස් තියලා කෙනා පිටිපස්සේ තමයි යන්න ඕනේ කියන එක. ඒගොල්ලන් ඒකටත් අහු වුණොත් ඒකටත් දැන් දඩයක් නියම කරලා තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් දැනුවත් වෙන්න. මොකද අපේ ගොඩක් අය මම දැකලා තියෙනවා ලංකාවේ ඉන්න නංගිලා මල්ලිලා ඉස්කෝලේ ඇරිලා එකට වැඩට යනවා නම් ඒගොල්ලන් කතා කර යනවා. ඉතින් ඒක කරන්න එපා කිසිම දෙයක්. ඒ කිව්වොත් අනිවාර්යයෙන්ම මේ රටේ ඒක අකුරටේ නීතිය ක්‍රියාත්මක කරන නිසා මේකත් දඩයක් හැටියට ඒගොල්ලන් කියනවා. ඊට පස්සේ තියෙනවා අනිත් එක තමයි ගොඩාක් අය ෆෝන් බෝබ යනවා. මේක නම් විශේෂයෙන් ජපාන් අය ලංකාවේ අය නැතුවම නෙමෙයි පිටරට අයත් නැතුවම නෙමෙයි. නමුත් ගොඩාක් තරුණ ගෑල් ළමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20 25 අතර අය ගොඩාක්ම මම දැකලා තියෙනවා වැඩේ ෆෝන් එක ඔබමයි යන්නේ. මොකද මේගොල්ලන් ගොඩක් ෆෝන් එක යූස් කරන නිසා මේ එළවන පුට් සයිකලේ පදින ගමන් ෆෝන් එක ඔබ යනවා. ඉතින් ඒකත් දැන් කරන්න බෑ. ඒකටත් දඩයක් දෙනවා. අනිත් එක තමයි hands free හරි මොන හරි හෙඩ්ෆෝන් එකක් ගහගෙන පුට් සයිකල් පදින්න බෑ. සින්දුවක් අහගෙන අපේ අය යනවනේ. දැන් ඒකට එහෙම යන්නත් බෑ. ඒකටත් දැන් දඩයක්. ඇත්තටම ඒකෙන් වෙන්නේ hands free ගහගෙන බයිසිකල් එක පදිනවා කියන්නේ වටේ පිටේ වෙන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ නේ. ඉතින් ඒකේ ලොකු අවදානමක් තියෙනවා. හදිසියේ හෝන් එකක් ගැහුවා. කවුරු හරි කතා කරා. මොන දේ වුණත් ඇහෙන්නේ නැහැ. මොකද මේ ඒක ඇත්තටම භයානකයි එහෙම යන එක. එතකොට ඒකටත් දැන් දඩයක් නියම කරනවා. ඉතින් තමන්ගේ ගමන යද්දි කොයි වෙලේකවත් දැන් ඔය Apple මේවා තියෙනවානේ මොනවාද මේ එයාපෝට් තියෙනවානේ එයාපෝට්ස්. ඉතින් ඒවා ගහ මිනිස් අපේ අය හිතනවා මේ ගහගත්තාම පේන්නේ නැහැ ඔය යන්න පුළුවන් කියලා. නමුත් ඔය හැමදේම මේ මං කියන හැමදේම හොඳට හිතට ගන්න. මොකද මේ නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා ලබන අවුරුද්දේ 4 වෙනි මාසේ ඉඳන් මේක පටන් ගත්තට පස්සේ. ඉතින් ඔය hands free ගහගෙන ෆෝන් ඔබ සින්දු අහගෙන ෆෝන් ඔබ පදින්න යන්න එපා. ඊට පස්සේ තමයි දැන් අපි මෙහි තියෙනනේ එක නීති වගේක් තියෙනවා. සාමාන්‍යයෙන් පදික වේදිකාව යන මගිය, ඊට පස්සේ පුට් සයිකල්, ඊට පස්සේ බයික් එක, ඊට පස්සේ වාහන ඕම එක මට්ටම් වලට තියෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට හිතන්න අපි මොන්ටි කියන්නේ පොඩි ළමයි වගේ මේ හොයිකුවෙන් ගිහිල්ලා හරි ගක්කෝ ගිහිල්ලා හරි එනවා. පොලිමට එනවා. අපි පාරේ මොකද මෙහි පාරවල් එහෙම ලොකු පාරවලුත් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට අපි එතනින් යනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ රටේ හැටියට ස්පීඩ් එක අනිවාර්යයෙන්ම ස්ලෝ එකේ යන්න ඕනේ. ඊට අමතරව ඒ ළමයි එනවා නම් අපි කොයිම වෙලේකවත් ඒ ළමයි ළඟින් වාහනේ ළඟට වෙන්න යන්න ඕනේ. අනිවාර්යෙන් දැන් අපි මෙහෙම යනවා නම් ළමයි මෙහෙම ඉන්නවා නම් ඒ ළමයි එන හරිය අපි මේ වගේ පොඩ්ඩක්
ඈඩ් කරලා Space එක යන්න ඕනේ. තියලා තමයි ඉතින් ඒක ඔයාලා ගොඩක් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති අනිවාර්යයෙන් මේක කරන්න. මොකද අංක එක තමයි මෙහි මගියගේ ආරක්ෂාව. ඒක පොඩිද ලොකුද පොඩිද කියලා කිසි මේ එකක් නැහැ. විශේෂයෙන් පොඩි අයට. ඉතින් අපි මම වුණත් අපි ගොඩක් දුරට අපේ ගෙවල් ළඟත් මේ මම වලට යන ටයිම් එකට පෙලක් කාලවට ළමයි එනවා. ඉතින් ඒ යද්දි මම අපි ඈතින් ස්ලෝ එකේ යන්නේ. මොකද හදිසියවත් පාරට පැන්නොත් එහෙම මොකද පොඩි කෙනාට තේරෙන්නේ නැහනේ. ඒ නිසා ගොඩක් වෙලාවට අපි පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ. ඉතින් ඕගොල්ලත් පුත්සයිකලයක පවා යද්දී අනිවාර්යයෙන්ම ඈත් වෙලා යන්න වාහන වල යද්දී පවා ඒ ළමයි හෝ තව කවුරු හරි වැඩි හිටියෙක් හරි කවුරු හරි එනවා නම් මේ වෙලාව යන්න. මොකද ඒක මේ රටේ නීතියක්. වාහනේ ලෝන හැමෝටම ඒගොල්ලන්ව තමයි අංක එක පරිස්සම් කරන්න ඕනේ. ඒකින්ද මේ එන ළඟින් යන්න නැතුව ඈතින් යන්න. ඉතින් ඒක පුත්සයිකලයටත් තියෙනවා. කියන්නේ පුත්සයිකලයේ යද්දි පයින් යන අය බලන්න ඕනේ. අපි වාහනයක් යනවා නම් පුත්සයිකලයක ළඟින් යනවා නම් ඒකත් පුත්සයිකලයේ පොඩ්ඩක් ඈතින් යන්න ඕනේ. ඉතින් ඒ නීතියක් ගෙනල්ලා තියෙනවා. ඊට අමතරව දැන් අපේ ගොඩක් අය මම දකිනවා ආපුවාම එක්කෝ අලුත් බයිසිකලයක් ගන්නෙ නෑ. එක්කෝ රීසයිකල් එකකින් මම කියන්නේ රීසයිකල් එකේ නරක බයික් නෑ. ඒගොල්ලන් ඒවා බලලා කළා තමයි විකුණන්නේ. නමුත් අපි තව යාළුවෙකුගෙන් ගන්නවා. එක්කෝ ඒ යාළුවා කාලය තිස්සේ ඒ බයිසිකල් පැදලා නෑ. ඔහේ තියලා. එතකොට ඒ බයිසිකල් අබලන් වෙලා. එක්කෝ බ්‍රේක් නෑ. එක්කෝ මොන හරි ඒ වගේ. ඉතින් මේ සැරේ ඒ නීතියක් ගෙනල්ලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇරෙන්න ගන්න ස්පීඩ් ගිහිල්ලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණා. අපි කියනවා මේ බ්‍රේක් අහුන්නේ. මේකට බ්‍රේක් අපි බ්‍රේක් කැල්ලුවා. ඉතින් මම දන්නේ එද්දි තිබ්බ දැන් නෑ බ්‍රේක් එක කියලා අපි එක්ක නිදහසට කාරණා කියනවනේ. නමුත් ඒක දැන් නිදහසට කාරණාවක් හැටියට කියන්න බෑ. බ්‍රේක් නැත්තම් මොකක් හරි කරදරයක් ඇක්සිඩන්ට් එකක් වෙලා ඔයාලා කිව්වොත් බ්‍රේක් නැහැ කියලා බ්‍රේක් නැති වුණා කියලා ඒකටත් දඩයක් නියම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් පුත්සයිකලය පදිද්දී අනිවාර්යයෙන්ම බ්‍රේක් තියනවාද කියලා බලලා පුත්සයිකලයකට නෙමෙයි ඕනම වාහනයක් වුණත් ඒ වාහනේ වගකීම තියෙන්නේ පදවන රියදුර අතේ. ඒකට පුත්සයිකලයක්ද ලොකු වාහනයක්ද පොඩි වාහනයක්ද කියන එක අදාළ වෙන්නේ. සම්පූර්ණ වාහනේ වගකීම තියෙන්නේ මේ රියදුරු මහතා අතේ. ඒ නිසා ඒ ගැන Tamanට වගකීමක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ හැම දෙනෙක්ම. ඊට පස්සේ මේගොල්ලන් මේක හැම පළාත්වලම නෑ. නමුත් අපේ පළාත්වල මේ එක තියෙනවා මං කියන්න යන එක. දැන් පෙලක් තැන් තියෙනවා. දැන් අර පදික වේදිකාව තියෙනවානේ. ඔය පදික වේදිකාවේ පුත්සයිකල් පදින්න බැරි තැන්. මම දන්නේ එක පළාත්වල මම දැකලා තියෙනවා සහ මමත් එක පළාත්වල හිටපු නිසා මම දැකලා තියෙනවා මේ පළාත්වල. නමුත් මේක ගොඩක් අය දැකලත් නැතුව ඇති. පෙලක් තැන් තියෙනවා පදික වේදිකාවේ යන්න බෑ. අපි වම් පැත්තේ යනවා නම් ඒ වම් පැත්තේ ඒ ලයින් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩි දෙකමාරක වගේ සාමාන්‍යයෙන් බයිසිකලයකට යන්න පුළුවන්. ඒක සීමාවක්. ඒක දාලා තියෙනද අපේ පැතිවල නම් දාලා තියෙන්නේ. මෙහෙම බයිසිකල් මාක් එක ඇඳලා පාරේ එතන අයිනෙන් නිල් පාට ඉරක් තමයි යන්නේ. එතකොට ඒ නිල් පාට ඉරයි පේමන්ට් එකයි අතර යන්න පුළුවන්. බයිසිකලේ කෙනාට කියන එක තමයි සාමාන්‍යයෙන් හොඳට පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ දිගටම නිල් ඉර තියෙනවා සහ තනින් තන බයිසිකල් මාක් එක ඒගොල්ලන් ඇඳලා තියෙනවා. ඒ තැන්වල අනිවාර්යයෙන්ම පුත්සයිකල් බයිසිකල් කියන්නේ පුත්සයිකල් අනිවාර්යයෙන්ම ඒක පාරෙන් යන්න ඕනේ. ඉතින් ඒ පදික වේදිකාවේ ඒ තැන්වල මිනිස්සු ඇවිදගෙන යන්න බෑ. මොකද ඒක හැම තැනම නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒ වගේ පාරේ තිබ්බොත් බයිසිකලයක් ඇඳලා නිල් පාට හරි ඒ වගේ ලකුණු කරලා තිබ්බොත් අපේ පැතිවල තියෙන්නේ නිල් පාටින් ඒක මාක් කරලා තියෙන්නේ. මොකද අපේ පැතිවල ගොඩක් ට්‍රක් එහෙම යන පළාතක් නිසා බර වාහන යන නිසා. ඉතින් ඒ ලයින් එකේ පුත්සයිකල් පදින්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලත් කල්පනා බලන්න පාරේ යද්දි එහෙම තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සාමාන්‍යයෙන් අපි වම් පැත්තේ යනවා නම් වම් පැත්තේ, දකුණු පැත්තෙන් මෙහෙට එනවා නම් දකුණු පැත්තේ ඔය වගේ දෙපැත්තටම දාලා තියෙනවා. ඉතින් ඒකේ අනිවාර්යයෙන්ම යන්න එහෙම මාක් තියෙන තැන්වල ඔයාලා පදික වේදිකාවේ ගියොත්
ඒකත් ඔයාලට දඩයක් හැටියට තමයි දැන් දෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම පුත්සයිකලේ පදිද්දි හොඳ කල්පනාවෙන් පදින්න මේ බයිසිකලේ යද්දි මොකද පාරවල් වල ඔය සංඥා දාලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් අපේ රටවල් වල අයට මම විශේෂයෙන් කියන්නේ මොකද ඔය නීති කිසි දෙයක් අපේ රටේ නැති නිසා ඔයාලා ඒ අර ලංකාවේ පැදපු විදිහට මේ පැදලා නිරපරාධේ තමන්ගේ මුදල් සහ ඕක සමහරක් විට මම දැන් සාමාන්‍යයෙන් PR එකක් ගන්න කාලටත් බලපාන්න පුළුවන්. දැන් මේක දඩයක් හැටියට නියම කරලා තියෙන නිසා. ඒක නිසා ඔයගොල්ලන්ගේ කල්පනාවේ හැමදේම පාරේ යද්දි යන්න. අනිත් එක තමයි වමෙන් ඒ කියන්නේ දැන් ඔයාලා යන පැත්තට විරුද්ධ පැත්තෙන් ඔයාලා බයිසිකල් පැද්දොත් ඒකත් දඩයක් හැටියට තමයි නියම කරන්නේ. ඉතින් තමන්ගේ පාරේ වම් පැත්තේ නම් වම් පැත්තෙන් යන්න, දකුණු පැත්තේ නම් දකුණු පැත්තේ යන්න. මොකද ඒකට විරුද්ධ පැත්තට යන්න එපා. ඒක දඩයක් හැටියට තමයි ගණන් ගන්නේ. ගණන් ගන්නේ. ඉතින් ඒ වගේම දැන් අර ගොඩක් දැන් මෙහි ලංකාවේ නෑ. ඉතින් මේ තියෙනවානේ අර අම්මලා බබාලා මේ දාගෙන යන දැන් තියෙනවා අර බැටරි වලින් යන මේ බයිසිකල්. ඉතින් ඕකේ ස්පීඩ් එක දැන් ටිකක් වැඩි. මමත් දැකලා තියෙනවා දැන් ස්පීඩ් එක යන හින්දා ඉතින් ඒක මිනිස්සු දැන් ගොඩක් ගන්නවා. දැන් හරියට අනිත් එක පහසුයි. බැටරි එකෙන් යන්න පහසු නිසා ගොඩාක් අය මම දැකලා තියෙනවා දැන් මේ පුත්සයිකලේ ඒ චැරි එක අරගන්නවා. ඉතින් මේ ඒකිනුත් දැන් ඇක්සිඩන්ට් වැඩි කියලා තමයි කියන්නේ. ඉතින් ඒව පදින අය ලංකාවේ අයත් ඉන්නවම. ඉතින් ඒගොල්ලත් පරිස්සමෙන් පදින්න බැටරි වලින් යන ඒ ස්පීඩ් එක වැඩි කියලා තමයි. සාමාන්‍ය පාගන එකකට වැඩිය බැටරි එකකින් යන බයිසිකල් එකට යක් ස්පීඩ් එක වැඩියෙන් යන්න පුළුවන් නේ. අපිට නොදැනීම. ඒ නිසා ඒ වගේ වලට ගොඩක් අනතුරු වෙනවා වැඩි. ඒ නිසා ඉතින් බබෙකුත් දාගෙන යනකොට කොහොමද ජීවිත දෙකක්නේ. එතකොට මේ විශේෂයෙන් පරිස්සමෙන් පාරේ යන අනිත් බයිසිකල් අයත් ඒ වගේ අය යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒගොල්ලන්ගේ වදින්න නැති වෙන්න. මොකද බබෙකුත් ඉන්න හින්දා ජීවිත දෙකක්නේ. ඒ නිසා ඔයාලා පරිස්සමෙන් ආයිනට වෙලා යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව අනිවාර්යයෙන්ම දැන් හෙල්මට් එක අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් අය හෙල්මට් එක දාන්නේ. ඔක මහ ලොකු ගාණක් ඉන්නේ. මම හිතන්නේ එන්නම් සෙන් එකක් ඔය 1200ක් වගේ වෙයි කියලා මම හිතනවා. මම දන්නේ නැහැ. නමුත් ওই වගේ ගණන් යන්නේ. ඒක නිසා දැන් ගොඩක් ජපාන් අය නම් මං කියන්නේ සෙන් එක නෙමෙයි සෙන් 5 වුණත් තමන්ගේ ඔළුව වටිනවනේ හෙල්මට් එකට. මොකද ඒක දැන් අනිවාර්ය නීතියක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් දැන් දැකලා තියෙනවා ජපාන් අය. ඉතින් අපේ කම්පැනි කයිසර් වලටත් බුත් සයිකල් වලින් එන අය ඉන්නවා. ඉතින් ඒ අයත් ගොඩක් දුරට අපේ කම්පැනි නම් අනිවාර්යයෙන් මේවා ඒ නීතියේ ඒ විදිහට එන්න ඕනේ. ඒක නිසා හෙල්මට් දාගෙන එන්න. හෙල්මට් කියන්නේ අර බයිසිකල් දාන හෙල්මට් මේ මෝටර් සයිකලේ යද්දි දාන හෙල්මට් නෙමෙයි. සාමාන්‍ය පොඩක් බර නෑ. ඒක නිකන් ප්ලාස්ටික් වගේ හෙල්මට් එකක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දාගන්න. දැන් ගොඩක් අය ඒක පාවිච්චි කරනවා. ඒක නිසා ඔයාලා ඒක දාගන්න. තව ඊට අමතරව දැන් මේ ඔක්කොම අපි කියපු දේවල් මේක මේ කියන්නේ ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ අවුරුදු 16ට වැඩි අයට. ඉතින් ඒ කියන්නේ ඉතින් අප මෙහෙට එන ඔක්කොම අවුරුදු 16ට වැඩි අයනේ. එතකොට තමන්ගේ දැන් මෙහෙ මෙඩිකල්ලා ඉන්න පොඩි බබාලා ඉන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මං හිතන්නේ වෝනින් එකක් දෙනවා 16ට 15ට දඩයක් නියම කරන එකක් නෑ කියලා තමයි කියන්නේ. වෝනින් එකක් දෙයි. නමුත් අවුරුදු 16ට වැඩි සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක කරනවා. අර ඒකට කියනවා බ්ලූ ටිකට් එකක් දෙනවා කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ඒ දඩ මුදලක්. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේවා කරන්න. ඊට අමතරව ඔයාලා දන්නවා ඇති දැන් හැම වාහනයක් සාමාන්‍යයෙන් මෙහි පදිනවා නම් වාහනයක් මෝටර් සයිකලයක් ඒ හැම එකටම නීහෝකෙන් කියලා එකක් තියෙනවානේ. ඉතින් ඒක අපි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක අපේ අතින් වැරද්දුනා නම් ඒ අපි හැප්පිච්ච කෙනාට ඒ හොකෙන් එකෙන් ඒක සාමාන්‍යයෙන් එක්කෙනෙක් මැරුණොත් දැන් වාහනයක නම් ජීවිතයක් නැති වුණොත් මම හිතන්නේ
කෝටි 5ක වගේ මුදලකට වගේ ප්‍රමාණයක් වුණත් දෙනවා. ඉතින් ඒ වගේ ලොකු ප්‍රමාණයකට පවා දෙනවා. ඉතින් හැමෝම වාහන පදින අය, පුට්සයිකල් මේ මෝටර්සයිකල් පදින අය හොකෙන් දාගන්න. නී හොකෙන් කියන්නේ නී හොකෙන් එක ඉන්ෂුරන්ස් එක. ඉතින් ඒක ගොඩ ජපන් ඉන්න අය දන්නවා සහ ලංකාවේ ඉන්න අය මොකක්ද කියන එක දන්නේ නැති වෙයි. නමුත් මම ඒක කොම්බිනි වලිනුත් නෑ මම දැකලා තියෙන සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අය නී හොකෙන් එක දාන්නේ නෑ වාහන වලට. ඉතාලම භයානකයි. මොකද මේ පොඩි හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් ජප්පෝ අනිවාර්යෙන්ම බොරුවට හරි එයාලා මේ රිදෙනවා අර රිදෙනවා කොඳු රිදෙනවා බෙලි රිදෙනවා කියලා අල්ල ගන්නවා. අනිවාර්යෙන්ම හොස්පිටල් යනවා. ඉතින් ඔයාලට ලක්ෂ ගණන් ගෙවන්න වෙනවා. ඉතින් මම දන්න ගොඩක් අය ඉන්නවා ලක්ෂ ගණන් අරගත් අයත් මම දන්න යාළුවෝ ජපන් යාළුවෝ සහ ලංකාවේ යාළුවෝ ඉන්නවා. ඉතින් ගොඩක් ජපන් අය හැප්පිච්ච ගමන් හැප්පුණේ නැතත් බොරුවට අල්ල ගන්නවා. ඉතින් ඒවට ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා අපේ ලංකාවේ ගොඩක් අය ඒක එක සැරේ ගෙවන්න නෑ මාස් පතා. ඉතින් වාහනේ මුදල අනුව ඒ ගාන වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය ඒක දාන්නේ නැතුව තමයි පාර යන්නේ. තාම භයානකයි. දෙයක් වුණොත් තමයි Tamanට තේරෙන්නේ අපරාධේ මම මේ මාසෙට සෙන් 5ක් හරි මන් එකක් හරි ගෙවන්න තිබ්බ එක මම දැම්මේ නෑ. නමුත් මට ලක්ෂ ගාණක් ගෙවන්න වුණා. ලක්ෂ 30 40 50 60 කෝටි ගණන් ගෙවන්න වුණා කියලා. මොකද මේ ඒක ඊටාම භයානකයි. මොකද ඉන්ෂුරන්ස් එක නැත්තම් අපි අපේ පඩියෙන් තමයි ඒක ගෙවන්න වෙන්නේ. ඒක තමයි භයානක කම. අපිට එහෙම ගෙවන්න ලොකු මුදලක් මම හිතනවා ඒක නෑනේ. ඉතින් අපි හිතමු ලක්ෂ 30 40ක් එක සැරේ ගෙවන්න වුණොත් එහෙම නෑනේ. ඉතින් ගොඩක් අයට නේද? ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එකක් දාගන්න. ඒ වගේම තමයි දැන් පුට්සයිකලයකටත් තියෙනවා ඉන්ෂුරන්ස් එක. මොකද මම දන්නේ මම දාලා නැති නිසා මම දාලා නෑ. මම පුට්සයිකල් පදින්න නැති නිසා. නමුත් අපේ කම්පැනියට එන සියලුම දෙනාට පුට්සයිකලේ එනවා නම් පුට්සයිකල් විතර නෙමෙයි වාහන බයිසිකල් ඔය හැම කෙනාටම නීහෝකෙන් එකක් නැත්තම් එයාලට වැඩට එන්න බෑ ඒ වාහන වලින්. නීහෝකෙන් එක අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් ඒක අවුරුද්දකට සැරයක් අපි සියලුම දෙනාගේම කම්පැනි ඉන්න හැමෝගෙම ඒක චෙක් කරනවා. ඒක නැත්තම් එක්ක ඔයාලව කම්පැනිෙන් අයින් කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පයින් එන්න කියනවා. ඉතින් පුට්සයිකල් පදින අයත් අනිවාර්යයෙන්ම දැන් තියෙනවා මං හිතන විදියට කොම්බිනියේ මොකද මගේ ජපාන් යාළුවෝ ගොඩක් පොට්සයිකල් එන අය දාලා තියෙනවා. මං හිතනවා ඒක මේ සෙන් 3ක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලා ගිහිල්ලා අහන්න කොම්බිනියේ මගේ යාළුවෝ දාගත්තා. කොහොමද කියන්නේ මම හරියට දන්නේ නැහැ විස්තර. ඔයාලා කොම්බිනි වලට ගිහිල්ලා අහගන්න. ඉතින් ඒකෙත් නීහෝකෙන් එකක් දාන්න පුළුවන් කොම්බිනියෙන්. අනිත් ඒවා නම් ඉන්ෂුරන්ස් කම්පැනි හරහා දාන්න ඕනේ වාහන බයිසිකල් වලට. නමුත් මම මගේ යාළුවෙක් දාලා තියෙනවා කොම්බිනියෙන්. ඉතින් ඒක නිසා ඔයාලා කොම්බිනියෙන් ගිහිල්ලා අහන්න පොඩි ගාණක් වෙන්නේ. ඒක දාගන්නවා නම් වඩා හොඳයි. මොකද දීර්ඝ කාලීනව පුට්සයිකල් පදින අය ඉන්නවනේ. කොහොමද ස්ටුඩන්ට් කාලේ ගොඩක් අය සාමාන්‍යයෙන් පුට්සයිකල් ස්ටුඩන්ට් කාලේ ලැන්ග්වේජ් ස්කූල් ඉවර වෙද්දී අවුරුදු 2ක් විතර යනකම් ඔයාලා ගොඩක් පුට්සයිකල් පදින්නේ. ඉතින් ඒක නිසා දාගෙන තියාගන්න. ඉතින් මේ මං කිව්ව නීති රීති ටික අනිවාර්යයෙන්ම ඔයාලා අනුගමනය කරන්න ලබන අවුරුද්දේ ඉඳන් මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අපි මේ රීති හැම එකක්ම දාලා තියෙන්නේ පාරේ යන මිනිස්සුත් අපේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට. නැතුව මේ මිනිස්සුන්ගෙන් සල්ලි අය කරගන්න, දඩ වැඩියෙන් ගහලා රජයට ආදායම් එකතු කරගන්න ඒ වගේ බලාපොරොත්තුවකින් නෙමෙයි. ගොඩක් වෙලාවට අපිවම ආරක්ෂා කරන්න තමයි මේ නීති රීති හැම එකක්ම පනවලා තියෙන්නේ. නමුත් ගොඩාක් දුරට දැන් පිටරට ඒ කියන්නේ අපේ ඉන්න පිටරට අයගෙන් ලංකාවේ අය ඇතුළුව තව එක නොයෙකුත් රටවල වල අය කරපු වැරදි නිසා තමයි මේ හැමදේම දැන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි ඒ කාලවල යද්දී ඇත්තටම පොලිසියෙන් පවා කියනවා ඔයාලා බීලා නම් පුට්සයිකලේ යන්න කියලා. එහෙම අපිටත් කියලා තියෙනවා. අපි අනන්ත කෝබන් ලගින් කෝබන් කියලා තියෙන පොලිස් රපෝට් ඒවෙන් මේ අපි අනන්ත ඩ්‍රින්ක් එකක් දාලා පුට්සයිකලේ ගිහිල්ලා තිනවා ඒ කාලවල. ඉතින් කවදාකවත් මොනවත් කියන්නේ නැහැ. දැන් එහෙම බෑ. දැන් නීතිය වෙනස් කරලා බීලා පුට්සයිකල් වල විශේෂයෙන් බීලා පුට්සයිකල් වල යන්නත් බෑ. ඒකත් මේව කරන්න හිතට ගන්න. ගොඩක් අය බීලා පුට්සයිකලේ ආවේ කියලා. ගොඩක් අය අර හිතනවනේ පුට්සයිකලේ කිව්වම ඒක වාහන ගණයට අයත් වෙන්නේ නැහැ කියලා. දැන් ඉස්සර ඇත්තටම මේක ප්‍රශ්නයක් වුණේ. ඉස්සර පොලිසිය පවා කියලා දිනවා මේ උඹලා බීලා යනවා නම් පුට්සයිකලේ ඵලයන් කියලා. නමුත් දැන් එහෙම බෑ. බීලා පුට්සයිකලේ යන්නත් බෑ. ඉතින් මේ හැමදේම ඔයගොල්ලන්
නම් දැනුවත් වෙන්න විශේෂයෙන් ඕක ගොඩක් බලපාන්නේ මෙහි ලැංග්වේජ් ස්කූල් එන අය මුල් කාලේ අවුරුදු 2ක් විතර පුට් සයිකල් පදිනවා. නමුත් ලයිසන් නැති අය සමහරක් විට දිගටම පුට් සයිකලේ පදින්න වෙනවා. ඉතින් ඒගොල්ලන් දැන් ඇවිල්ලා ඉන්න නංගිල මල්ලිලා මේ ගැන දැනුවත් වෙන්න සහ අපේ වීඩියෝස් ලංකාවේ නම් බලන මේ එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම තව කෙනෙකුට ෂෙයා කරන්න. ඔයාලත් මේ A to Z මං කියපු ටික ඔලුවට දාගෙන ඒ නීති වලට අනුව මෙහි ජීවත් වෙන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා දැන් මේක දඩයක් හැටියට එන නිසා සාමාන්‍යයෙන් මම එකින් එක දඩේ කියන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේකේ ලොකු දඩයක් නෙමෙයි. නමුත් ජංගම දුරකථනයකට නම් යෙන් 12000ක ඒ කියන්නේ ෆෝන් ඔබ යන එකට නම් යෙන් 12000ක දඩයක් ඒක ඒගොල්ලන් නියම කරලා තිනවා. ඊට අමතරව මං කියපුවාට සාමාන්‍යයෙන් 7000 5000 3000 ඔන්න යෙන් 7000 5000 3000 ඔන්න ඔය වගේ ගණන් තමයි නියම කරලා තියෙන්නේ. අර ෆෝන් ඔබ යනවා නම් ඒකට විතරක් යෙන් 12000ක්. නමුත් ඕක මුල් කාලේ ජපාන්ට එන කෙනෙකුට ඉතා ලොකු මුදලක්. ඒක නිසා මේ හැමෝම මේ වෙන්නේ. ඉතින් මේ ලංකාවේ ඉඳන් අපේ වීඩියෝස් බලන නංගිලා මාලිලා අනිවාර්යයෙන්ම මේ දේ ඔලුවට දාගෙන ඇවිල්ලා මේව කරන්න. මොකද දැන් දඩයක් නියම කරපු නිසා සමහරක් විට මේක PR එකක් ගන්න කාලයකට ඒක බලපාන්න ඉඩ තියෙනවා. ඔයාලා මේ රටේ ඇවිල්ලා මේ රටේ නීති රීති වලට හිටියේ නෑ කියන එක. මොකද මම දන්න ගොඩක් මල්ලිලා ඉන්නවා එයාලගේ ලයිසන් එක කියන දඩ වැඩි දඩ කොල කාලා ඒ කියන්නේ දඩ ගහනවනේ පොලිසියේ. ඒ දැන් ඒක නිසා ඇක්සිඩන්ට් වෙලා ඉතින් ගොඩක් ඒ මයට PR එක පවා ගන්න බෑ. ඒ හේතු නිසා රිජෙක්ට් වෙච්ච අය ගොඩක් ඉන්නවා මම දන්න. ඉතින් ඒක නිසා ඔයාලා මේ රටට එද්දී ඒ රීති වලට අනුව එන්න. ඉතින් මේක හැමෝටම ෂෙයා කරන්න. ක්ලාස් වල ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කියන්න. මොකද හැමෝම මේක ගැන දැනගන්න ඕනේ. ඉතින් අපි හිතනවා මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. සහ අපි තව ඉස්සරහට තව වැදගත් වීඩියෝ ගොඩාක් අරන් එන්න බලාපොරොත්තු වෙමින්. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවතත් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අලුතෙන් channel එකට ගොඩාක් අය එකතු වෙලා තිබ්බා. ඒ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සහ ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ලස්සන කමෙන්ට් දානවා. අපිටත් හරි සතුටුයි. එක්තරා වෙලාවකට අපි කල්පනා කරනවා අපෙන් දේවල් මිනිස්සුන්ට ගොඩාක් දැනෙලා තියෙනවා. අපි කියපු දේවල් වලින්. ඉතින් ඒගොල්ලන්ගේ ඒ හදවතින්ම එන ආදරණීය හැඟීම් තමයි කමෙන්ට් එකකින් අපිට දාන්නේ. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඉස්සරහටත් රැඳිලා ඉන්න. පොඩ්ඩක් අපි මේ ටිකේ බිසි. ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් වීඩියෝ එකක් දෙකක් පොඩ්ඩක් පරක් වුණාට අපි channel එක නවත්තලා නැහැ. ඉතින් අලුතෙන් එන අයට කියන්නේ රැඳිලා ඉන්න. අපි ඉස්සරහට ලස්සනට වීඩියෝස් ටික කරන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝම channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එක click කරන්න. එහෙනම් bye.